ගෙවුණු පසුගිය අවුරුදු කිහිපෙම ඔබ ඔබේ උපරිමයෙන් වැඩ කළා නම් ඔබට පැහැදිලිවම හැකියාව තිබුණා තවමත් මහන්සි වෙන ඔබේ දෙමව්පියන්ව නිදහස් කරවන්න. ඔබ ආදරය කරන ඔබ වටේ ඉන්න පවුලේ සමාජිකයන්ව සැපවත්ව ජීවත් කරවන්න. ඒ වගේම ඔබට ඔබේ හොඳම වර්ෂන් එක මූල්‍ය මතින් නිදහස් වූ මිනිස්සයව ජීවත් කරවන්න. තවමත් ඔබ ඒ කරන්නේ නැහැ. ඒ කරන්න ඔබට කැක්කුමක් උවමනාවක් තවමත් ඇත්තේ නැහැ. 2026ට යන්න කලින් ඔන්න මෙන්න මේ මොහොත ගෙවෙන්නේ. ඊළඟ අවුරුද්දට යන්න කලින් ඔබට තෝරා ගැනීම දෙකක් තියෙනවා. එක්ක ඔබට පුළුවන් සෑම අවුරුද්දක වගේම ඔබේ ගඳ ගහන කම්මැලි පුරුදු ටිකත් එක්ක තමන්ව නැගිට්ටුවා ගන්න බැරි කෂේරුකාවක් නැති පරාජිත ආත්මයත් එක්ක 2026 ඔබ ජීවත් කරවන්න. අන්න එහෙම ඔබ කරනවා නම් මිනිස්සුන්ගේ අපහාස සමච්චලය තමන්ගේ පවුල් මිනිස්සු විඳින දුක ඔබට අත්දකින්න සිද්ධ වෙනවා. ඒත් එක්ක ඔබට මූල්‍යම පීඩනය දුප්පත්කම අත්විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමන්ගේ ආත්මයෙන් කෑ ගහලා කියන කාලකන්ණි මිනිස්සෙක් පරාජිත ආත්මයක් කියන හඬට ඔබට අවුරුද්ද පුරාවටම සවන් දීලා පරාජිත මිනිස්සෙක් හැටියට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් අන්නේ හැඟීම අත්දැකීම් ඔබට විඳින්න ආශාවක් කැමැත්තක් තියෙනවා නම් 2026ත් පරණ තාලෙටම නටලා ඉවර කරගන්න පුළුවන්. නැතිනම් ඔබට දෙවන ඔප්ෂන් එක දෙවන තෝරා ගැනීම හැටියට තියෙනවා. තමන් ආදරය කරන මිනිස්සු ටික ආරක්ෂා කරන්න, රැක බලා ගන්න. නැගිටලා තමන්ව ශක්තිමත්ව ප්‍රතිනිර්මාණය කරගෙන තමන්ගේ ආත්මය ගෞරවනීය එකක් බවට පත් කරගෙන ජීවිතේ නිදහස ළඟා කරගත්ත ආත්මයක් විදිහට 2026 වර්ෂයත් අවසන් කරන්න. තමන්ගේ ජීවිතේ හොඳම වර්ෂය බවට පත් කරගන්න. අනිවාර්යයෙන්ම ඔබට පුළුවන්. ඔබේ වර්ධනය සීමා කරන తాවකාලිකව පුතීමව සතුටු වෙන්න හදාගත්තේ ගඳ ගහන පුරුදු එක්ක තමන් ගැන කිසිදු වටිනාකමක් නැති මිනිස්සෙක් විදියට ඇතුළතින් විඳවන ජීවිතයක් ඔබට ගෙවන්න. හැබැයි අන්නේ ඇතුළට දැනෙන හැඟීම මරණයට වඩා අන්ත හැඟීම. ඒත් එක්ක අනිවාර්යයෙන්ම ඔබට පුළුවන් తాවකාලික ආශාදයක් වෙනුවෙන් හුරු පුරුදු වුණු තේරුමක් නැති කාලකන්ණි ජීවිතය වෙනුවට අලුත් පුරුදු එක්ක ශක්තිමත් ජීවිතයක් එක්ක ඇතුළතින් තමන් ගැන ආඩම්බරයක් දැනෙන ශක්තිමත් නිදහස් ජීවිතයක් ගෙවන්න. හොඳින් මතක තියාගන්න. කවුරුත් එන්නේ නැහැ ඔබව බේරගන්න. ඔබව ඇහැරවන්න. අභියෝගයන් එකින් එක ඉස්සරහට එනකොට ජීවිතේ දන ගහන්න වැඩ සිද්ධ වෙනකොට ජීවිතේට සබහාදහමට චෝදනා කරාට අසාධාරණයි කියලා කම්මැලි ශක්තියක් නැති මිනිස්සෙක් හැටියට ඒ සියල්ල ඔබ ගෙවිය යුතුමයි. සිංහයන් උදෑසනම මුවන් දඩයම් කරන්න තමන්ගේ වෘත්තිය පටන් ගන්නවා. ඒ වගේම මුවන් සිංහයන්ගෙන් කොටින්ගෙන් බේරෙන්න දුවන්න පටන් ගන්නවා. ඉතින් ඔබ තීරණය කරන්න ඔබේ ජීවිතේ දඩයම් කරන සිංහෙක් වෙනවද නැතිනම් කාගේ හරි යටතේ වැඩ කරන ගොදුරක් වෙලා ජීවිතේ ගෙවනවද? සුප්‍රකට ග්‍රීක දාර්ශනිකයා සෙනෙක වරක මෙන්න මේ විදිහට කියනවා. ඔබේ සූදානම් වීම සමග අවස්ථාව එකට මුණ ගැහුණු පසුව පමණක් ඔබට වාසනාව උදා වුණු ඇත. මිනිසෙකුගේ ජීවිතේ වාසනාව කියන්නේ සතුටින් කැපවීමෙන් මහන්සි වෙලා අවස්ථාව මුණ ගැහෙනකොට ඒ මිනිස්සුන්ට ලැබෙන දෙයක්. ඔබේ ජීවිතේ කැපකිරීම දරා ගැනීම සමග ඔබේ ජීර්ණියක වේදනාව සතුටින් රස කරමින් විඳිමින් ඉදිරියට යන්න පුළුවන් නම් ඔබට අනිවාර්යයෙන්ම පුළුවන් දිනන්න. හොඳින් මතක තියාගන්න. ඔබේ ජීවිතේ කැපකිරීම කරලා ඒ වේදනාව ඔබ රස කරන්නේ ඔබට මේ ජීවිතේ නිදහස ළඟා කරගන්න. ශක්තිමත් වීම හැර වෙන විකල්පයක් නැති නිසා. ඒ වගේම ඔබේ වටපිටාවේ ඉන්න මිනිස්සු ටික ආදරයෙන් බලා ගන්න ඔබට අවශ්‍ය නිසා. අන්න ඒ විදිහට Y එකේ හේතුන් ඔබට ශක්තිමත් මානසින් දරාගෙන ඉස්සරහට යන්න පුළුවන් නම් 2026 කියන්නේ ඔබේ පැහැදිලිවම හොඳම වර්ෂයක්. අනිවාර්යයෙන්ම දැනට කම්මැලි වෙලා තියෙන උඹේ මොළය කාලයත් එක්ක උඹේ අපහසුතාවය සාමාන්‍යතාවයක් බවට පත් කරගන්න. ඔබට ටිකෙන් ටික ඔබේ වර්ධනයට උදව් වෙන ක්‍රියාවක් කරන්න, මහන්සි වෙන්න, කැපකිරීමක් කරන්න පුළුවන් නම් මොළය ටිකෙන් ටික ඒකට හුරු වෙලා ඔබට සහයෝගය දෙන්න පටන් ගන්නවා. ඔබේ අලුත් පුරුදු ඔබේ ජීවිතේ ඉන්ස්ටෝල් කරගන්නේ අන්න ඒ විදිහට. ඉතින් එහෙනම් ඔබට දැනට අභියෝගයක් ලෙස හැඟෙන ජීවිතේ තෝරාගෙන එහි කෙලවර තියෙන නිදහස වර්ධනය තෑග්ගක් හැටියට එක්ක ඔබට ලබා ගන්න පුළුවන්. නැතිනම් ඔබට පුළුවන් తాවකාලික සතුටක් ලැබෙන ඔබේ ඔය ගඳ ගහන කාලකන්ණි පුරුදු ටිකත් එක්ක ජීවිතේ ගෙවලා පීඩනීය දුප්පත්කමත් එක්ක 2026 වර්ෂය අවසන් කරන්න. පැහැදිලිවම තෝරා ගැනීම ඔබගේ. ඔබට ජයයි.